ඔන්න ඔයාම ටිකක් කල්පනා කරලා බැලුවොත් ඔයා පාඩම් කරගෙන යනකොට එක පිටුවක් පාඩම් කරලා ඊළඟ පිටුවට යනකොට අර කලින් පිටුවේ පාඩම් කරපු දේවල් ඔයාට මතක නැහැ. මේක පාඩම් කරන්න පටන් ගන්න ඉදී සහ පාඩම් කරගෙන යනකොට ඔයා ඉගෙන ගන්න වැඩවලදී ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නයක්. ඉතින් සුබ දවසක්. අද වීඩියෝ එකේ මම කතා කරන්න හදන්නේ අන්න ඒ ඔයාගව තියෙන ප්‍රශ්නෙට උත්තර කීපයක් ගැන. ඔයාගේ ජීවිතයේ ඉස්සරහට අරගෙන යන තෝරගෙන තියෙන අධ්‍යාපනය කියන දේ නම් පාඩම් කිරීම ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඉතින් ඒක නිසා ඔයාට බෑ පාඩම් කිරීම පැත්තකින් තියන්න. එහෙම නැත්නම් පාඩම් කිරීම වෙනුවට වෙන විකල්ප තෝරන්න. හැබැයි ඔයාට පුළුවන් පාඩම් කිරීම මෙතඩ් එක වෙනස් කරන්න. ඔයා පාඩම් කරන්නේ කොයි විදිහටද? අගේ මේ සින්දම් පාඩම් කරනවාද? එහෙම නැත්නම් ඔයා වෙන මොකක් හරි ක්‍රමයක් අනුගමනය කරනවාද? ක්‍රමය වෙනස් කිරීමෙන් ඔයාගේ ඔළුවට යන කරුණු ප්‍රමාණය වැඩි කරගන්නත් ඔයාට මේ පාඩම් කිරීම ඔයා දකින අර බෝරින් පැත්ත අඩු කරගෙන මේක ෆ්‍රී මයින්ඩ් සෙට් එකකින් කරන්නත් ඔයාට පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක බෙදාගෙන ටිප්ස් කීපය ඔයාට සෑහෙන තරමින් වැදගත් වේවි. මේ කියන යන ටිප්ස් ටික ඔක්කොම එක කතාවක කොටස් ටිකක් වගේ. ඉතින් මේක පිළිවෙලට කියාගෙන යන්න පුළුවන්. පාඩම් කරන්න ඔයා කැමතිම වෙලාව තෝරගන්න. ඒ වෙලාව වෙන කෙනෙක් කැමති නොවන වෙලාව වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ යාළුවා රැයට පාඩම් කරනවා වෙන්න පුළුවන්. ඒක මෙතනට අදාළ කරගන්න එපා. ඔයා කැමති හවසට පාඩම් කරන්න නම් නැත්නම් ඔයා කැමති දවල්ට පාඩම් කරන්න නම් ඒ අවස්ථාව ඒ කාලය ඔයාගේ පාඩම් කිරීම වෙනුවෙන් වෙන් කරගන්න. ඊළඟට ඔයාට පාඩම් කරන්න තියෙන විෂය හිතන්නකෝ ඔයා කැමති නැති විෂයක් කියලා. හැබැයි ඔයාට පාඩම් කරනවා කියන එක එතනින් අතාරින්න බෑ. අද විෂයට මම කැමති නෑ. ඒ නිසා අද පාඩම් කරන්නේ නෑ. ඒත් ඔයා හෙටත් ඔයාට මේ විෂයෙම තමයි පාඩම් කරන්න ඉතුරු වෙන්නේ. ඒ නිසා ඔයාට පාඩම් කිරීම ඒ දවස තුළ ඔයා කරන්න ඕනි පාඩම් කිරීම කරන්න අවශ්‍යයි. අන්න ඒ නිසා ඔයා කැමතිම විෂය මෙතනදී තෝරගන්න. කැමතිම විෂය ඔයා පාඩම ටිකක් කියවගෙන ගිහිල්ලා ඊළඟට ඔයාට පුළුවන් ඔයා අකමැති වුණත් ඔයාට පාඩම් කරන්න තියෙන විෂයට මාරු වෙන්න. ඊළඟට පාඩම් කරගෙන යනකොට නිකන් මේක කියවගෙන යන එක විතරක් කරන්න එපා. මොකද දැන් හිතන්නකෝ ඔයා කරේ නවල් එකක් කියවනවා. ඔයා නවල් එක කියවලා ඉවර වෙද්දී නවල් එකේ තිබ්බ හැම පොයින්ට් එකක්ම ඔයාට මතක හිටින්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ වගේ ඔයා මේ පාඩම් කිරීම නිකන් පොත කියවගෙන යාමක් විතරක් පාඩම් කිරීමක් වෙන්නේ නැහැ. ඔයා පාඩම් කිරීමේ හිතන මූලික මාතෘකාවක් තෝරගන්න. මේ මාතෘකාව අවධානයෙන් කියවන්න. අවධානයෙන් කියවලා ඒ පිටුව තියෙන ඔයාට වැදගත් වෙන කරුණු විභාගෙදී අහන්න පුළුවන් දේවල්, ප්‍රශ්න ගොඩනගන්න පුළුවන් තැන් මේ තැන් ටික නැවත මතක් කරගන්න. එහෙම කරාම එක පාඩම් කිරීමේ වටයක් ඇතුලේ ඔයා දෙපාරක් එකම කරුණු ටික මතක් කරනවා. ඉතින් ඒකෙන් ඔයාගේ මතකය තව ටිකක් ඉහළට යන එක තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට එක දිගට ඔයා පාඩම් කරගෙන උත්සාහ කරනවා නම් ඒක කරන්න අමාරු වැඩක්. ඔයා පළවෙනි පැයේදී හොඳට පාඩම් කරයි. හැබැයි ඊළඟට කාල ටික වෙලා යනකොට එක දිගට ඔයාට පාඩම් කරගෙන යන්න අමාරු වෙනවා. මේ වැඩේ අතාරින්න හිතෙනවා, වැඩක් නැහැ කියලා හිතෙනවා. ඒ නිසා ඔයා මුලින්ම ඔයාට පුළුවන් උපරිම කාලයක් තෝරගන්න. අපි හිතමු මේක විනාඩි 45ක් කියලා. විනාඩි 45 පාඩම් කරලා විනාඩි 10ක විතර පොඩි බ්‍රේක් එකක් ගන්න. මේ බ්‍රේක් එක ඔයාගේ පාඩම් කිරීමේ අවසානයේ කරගන්න එපා. බ්‍රේක් එක ඉවර වෙලා ආයෙත් පාඩම් කරන්න පටන් ගන්න. ඊට පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයි පාඩම් කරනකොට ඔයාගේ අර කලින් තිබ්බ පාඩම් කිරීමෙන් කරුණු ඔලුවට දාගෙන මහන්සි ගතිය ඇදලා යනවා. ඉතින් ආයිත් ඔයා පළවෙනියටම පාඩම් කරන්න පටන් ගත්ත තැන ඉඳන් වගේ ඔයාට ආයිත් මේ පාඩම් කිරීම කරගෙන යන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ඒකාකාරී විදිහට පාඩම් කරගෙන යන්න එපා. මේක ඇක්ටිව් කරන්න. එක්කෙනෙක් පොත දිහා බලාගෙන පොතේ තියෙන කරුණු ටික මතක් කරගෙන පාඩම් කරනවා වෙන්න පුළුවන්. ඒක දිහා බලාගෙන ඔයාත් ඒ විදිහටම පාඩම් කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාට පුළුවන් වෙන ක්‍රමයක් try කරන්න. ඔයාට මතක හිටින ක්‍රමයක්. ඔයාට පුළුවන් ෂෝට් නෝට් එකක් ගහන්න. ඔයාට පුළුවන් වෙන කෙනෙක්ට ඔයා මේ පාඩම කියලා දෙන්න. වෙන කෙනෙක් ඉස්සරහා වාගේ ඉන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාට පුළුවන් හිතින් එහෙම වාගේ ඔඩියන්ස් එකක් මවාගෙන ඔයා ඉගෙන ගත්ත දේවල් නැවත මතක් කරන ගමන් ඒගොල්ලන්ට කියලා දෙන්න. අර ආවර්තිතවකට හදනවා වගේ ඔයාට එක එක කවි හදලා මේ පාඩම් කිරීම කරුණු ටික මතක තියාගන්න පුළුවන්. මේක ඒකාකාරීව කරනවට වඩා මේක ඇක්ටිව් කරද්දී පාඩම් කිරීමේ තියෙන බෝරින් ගතිය නිකන් මැරිලා යනවා සහ ඔයාගේ මතකය අර කලින් තත්ත්ව වලට වඩා හොඳ තැනකට එන්න. ඊළඟට ඔයාව ටෙස්ට් කරගන්න. මොකද විභාගයක් එනකම්ම විතරක්ම බලාගෙන ඉන්න එපා. ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් ඕනි තරම් පේපර්ස් හොයාගන්න. ඔයා පාඩම් කරන කරුණුවට අදාළව පේපර් එකක් අරගෙන මේක ටිකක් try කරලා බලන්න. ඊළඟට ඉස්කෝලේදී ඔයාට දුන්න ප්‍රශ්න ටිකක් ආයෙ කරලා බලන්න. මට මේව මතකද? මේ විදිහට පේපර් වලට මුහුණ දෙද්දී ඔයාට අර පාඩම් කරපු දේවල් මතක් කරන්න ලැබුණා පස්සේ ඔයා අර පාඩම් කරපු දේවල් ඔයාගේ ඔළුවට එන නිසා ඔයාගේ මතකය අලුත් වෙනවා. ඉතින් ඒක නිසා මේ ටෙස්ට් කිරීම වෙන කවුරු හරි කරනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් ඔයාවම ටෙස්ට් කරගන්න. එහෙම වුණාම ඔයාට කොන්ෆිඩන්ස් එකක් හැදෙනවා. මම මේ පාඩම් කරා දැන් මට මේවා මතකයි කියලා. ඉතින් තව ටිකක් පාඩම් කරන්න ඔයාට උනන්දුවකුත් ඇති වෙනවා. ඒක ප්‍රධානම දෙයක් තමයි මේකේ අඛණ්ඩතාවය පවත්වා ගන්න. හිතන්නකෝ ඔයා මුළු විෂයන් ටික ඔක්කොම එකපාරක් පාඩම් කරලා ඉවර කරා. නමුත් ඔයාට එක්සෑම් එකක් තියෙන තව මාසෙකින් නම් ওই කරුණු ටික කාලයක් යනකොට නිකන් අමතක වෙලා යනවා. ඒක තමයි අපේ මතකයේ ස්වභාවය. ඉතින් ඒක නිසා මේ පාඩම් කිරීම එක තැනකින් අවසන් කරන්න එපා. ඔයාට එක්සෑම් එක තියෙන්නේ තව මාසෙකින් නම් ඔයාට දෙපාරක් පාඩම් කරන්න chance එක ලැබිලා තියෙනවා. එකපාරක් පාඩම් කරලා ඉවර වුණායි කියලා තමන් පාඩම් කරලා ඉවරයි කියලා හිතන්න එපා. ටික දවසක් ගියාට පස්සේ ආයෙ පොඩි ටෙස්ට් එකක් කරලා
මට මතක නැත්තේ මොනවද සහ මට මතක මොනවද කියන දේවල් තීරුම්ගෙන මේ මතක නැති එක නැවතත් ඔයාගේ මතකයට ඇතුළත් කරගන්න පාඩම් කිරීම කරන්න. මේ පාඩම් කිරීම කියන දේ අඛණ්ඩව කරොත් තමයි ඔයාට හොඳම ප්‍රතිඵලයක් අරගන්න පුළුවන් වෙන්නේ. අවදාන දේ තමයි මේක ඔයාට කැමති විදිහට කරන්න. වෙන කෙනෙක් කියන දෙයක් අහලා ඒකෙන් ලබා ගන්න පුළුවන් දේවල් ලබා ගන්නවා. අර එයා කියන විදිහටම ඔයා පාඩම් කිරීම කරන්න ඕනේ නෑ. ඔයා පාඩම් කරන්න මෙතඩ් එක මොකක්ද? ඔයා පාඩම් කරන්නේ මොන වෙලාවෙද? ඔයා මොන විෂයෙන්ද පාඩම් කරන්නේ ඉස්සල්ලාම? ඒ දේවල් වලදී ඔයාට පොදු වෙච්ච ක්‍රමයක් හදාගන්න. ඉතින් ඒ විදිහට අපි වීඩියෝ එක අවසානයේ කරා ආවා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ආයි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.